Sin මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. ඒ සමයෙහි වනාහි චන්දිම දිව්‍ය පුත්‍රයා රාවණම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය. නමෝ තේ බුද්ධ වීරත්තෝ විපමුත්තෝ සබ්බදී සම්බාධ පටිපන්නස්මි තස්ස මේ සරණං භවති. නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි. ලොවේ ඇති හැම දුක් වලින් මනවින් මිදුන මුනිදුනි. මම් වනාහි දැන් අනතුරට පත් වූයෙමි. එසේ වූ මාට පිහිට සලසන සේක්වා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ චන්දිම දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දුවට මේ ගාථාව වදාළසේක. තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චන්දං පමුංචස්සු බුද්ධා ලෝකානුකම්පකාති. චන්දිම දෙව් පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය. එහෙයින් රාහු අසුරය චන්දිම දෙව් පුතුන් අත්හැර දමනු මැන. බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය. එවිට රාහු නම් වූ අසුර රජු විසින් චන්දිම දෙව් පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය. එසේ පැමිණ සංවේග වෙමින් ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය. එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජුට වේපචිත්ති අසුර රජු ගාථා
සඳයන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් දෙසූ ගාථා ඇසුවෙමි ඉදින් සඳහත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත ජීවත් වුණත් මම සැපක් නම් නොලබන්නෙමි ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍ය